දවසක් වේවා දුවල පුතාලා හැමෝටම මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරනවා කියලා. ඒ වීඩියෝ එකේ කතා කරපු ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු වලට වඩා පොඩ්ඩක් සංකීර්ණ පැත්තකට ගිහින් ඒ වගේ රූපසටහන් ටිකක් සාකච්ඡා කරනවා කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා. හරි. ඒ විදිහටම මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඊට වඩා සංකීර්ණ එන ත්‍රිකෝණාශ්‍රිත ගැටලු විසඳන්නේ කියලා. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරේ මේ වගේ සරල ගැටලු කීපයක් තමයි කලින් වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක සාකච්ඡා කරේ. අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ ඔයාලට පේන ත්‍රිකෝණාශ්‍රිත ගැටලු වල රූප සටහන් ටික. මේ ටික තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි පුතේ. වැඩි කතා ඕනේ නැහැ. අපි බලමු කොහොමද මේ රූප සටහන් ටික මේ රූප සටහන් වල තියෙන ගැටලු ටික විසඳන්නේ කියලා. හරි පුතේ. මම ඔයාලට අද මුලින්ම කියලා දෙන්නේ මේ තියෙන රූප සටහන් ටික ඊට පස්සේ මේ ටික අවසානට මේ කොටස ස්ටිප් කරන්න නැතුව කිසිම කොටසක් මග හැර ගන්න නැතුව බලන්න කියලා කියන කොහොමද මේ ගණන් ටික හදාගන්නේ කියලා නැත්තම් ඔයාලට පැටලෙන්න පුළුවන්. හරි. ඉස්සර වෙලාම අපි මේ කොටස සාකච්ඡා කරමු කොහොමද මේ ගණන් හදන්නේ කියලා. හරි පුතේ. හරි. බලා ගන්නකෝ. බලන්න ඔයාලට දීලා තියෙන පළවෙනි රූප සටහන. බලන්න තියෙන කොහොමද කියලා. බැලුව බැලමටම චතුරස්‍රයක හැඩයක් තියෙනවා. චතුරස්‍රයක් කියන්නේ රේඛා හතරකින් සෑදුණු රූපයකට චතුරස්‍රයක් කියනවා. චතුරස්‍රයක හැඩයක් තියෙන්නේ. හැබැයි මේක මේ චතුරස්‍රය හරහා හරි මැදින් ඉරක් ඇඳලා තියෙනවනේ. රේඛාවක් ඒ රේඛාවත් එක්ක මේ චතුරස්‍රය දෙකට බෙදිලා තියෙනවා. මේ රූප සටහන දීලා අපෙන් අහනවා මේ රූප සටහන ඇතුලේ තියෙන ත්‍රිකෝණ ගණන කීයද කියලා. හරි. පුතේ මේ රූප සටහනේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? ත්‍රිකෝණ කීයක් තියෙනවද? බලන්න හොඳට. පුතේ මේ රූප සටහනේ අපිට ලොකු සංකීර්ණ පැත්තකට යන්න නැහැ. ලොකු සංකීර්ණ ක්‍රම භාවිතා කරලා හදන්න තරම් උවමනාවක් නැහැ. මොකද මේ රූප සටහන අපිට බැලු බැලමටම පේනවා. රූප සටහනේ තියෙන්නේ ත්‍රිකෝණ දෙකයි. බලන්න අංක කරගෙන එකතු කරන්න දෙකයි. රූප සටහන් දෙකයි ත්‍රිකෝණ ඒ කියන්නේ ත්‍රිකෝණ හැඩති රූප දෙකයි තියෙන්නේ. ඒ හින්දා මේක අපි ලොකුවට අර ගාණක් හදලා ගන්න කියලා ක්‍රම භාවිතා කරලා හදන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පුතේ මෙන්න මේ රූප සටහන දිහා බලන්න ඔයාලා. දෙවනි රූප සටහන. මේ රූප සටහන බැලුවම ඔයාලට පේනවා මේක අපි හොයන්න ඕන. දැන් මේකේ හොයන්න දෙයක් නැහැ බැලු බැලමටම උත්තරේ පෙනුන හින්දා. හැබැයි මේකේ අපි මොකක් හරි ක්‍රමයක් භාවිතා කරලා ගාණ හදා ගන්න ඕන. කොහොමද පුතේ මේක හදන්නේ? මම ඔයාලට කලින් කියලා දුන්නා කලින් වීඩියෝ එකේදී ත්‍රිකෝණ ගාණ හොයන හැටි ඒ කියලා දුන්නේ මෙන්න මේ කොටස නැහැ ඊට උඩ කොටස විතරක් වෙන විදියටනේ මේ කොටස ත්‍රිකෝණ ගාණ හොයන හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්න මතක ඇති මේ තියෙන්නේ ඒ කොටස අමතක නම් කලින් කොටස බලන්න කලින් වීඩියෝ එකට ගිහිල්ලා පුතේ මේ ක්‍රමේ මේක හොයන්නේ ඒ ක්‍රමයටම තමයි හැබැයි තව පොඩි කොටසක් එකතු වෙනවා එකට මොකද රූප සටහන වෙනස් හින්දා හරි පුතේ අපි ඉස්සර වෙලා අර කලින් වීඩියෝ එකේ කතා කරපු විදියට ඒ ක්‍රමයට ඉස්සරලා මේක හදනවා කොහොමද හදන්නේ මේ තියෙන ත්‍රිකෝණ ටික කියන්නේ මේ කුඩා ත්‍රිකෝණ රූප ටික වෙන් වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක පළවෙනි කුඩා ත්‍රිකෝණේ මේක දෙවෙනි කුඩා ත්‍රිකෝණේ කියලා වෙන් කර ගන්නවා. ඒ වගේම මේ ඉරේ පහළ පැත්තත් ඒ විදියටම වෙන් කර ගන්නවා. මේ කොටස් වෙන වෙනම හොයා ගන්න ඕන දැන්. කොහොමද හොයන්නේ? කොටස් වෙන වෙනම එකතු කරලා ගන්න ඕන. කොහොමද කරන්නේ? බලාගන්න. මම ඔයාලට අර කලින් වීඩියෝ එකේ කියලා දුන්නා
මෙන්න මේ වගේ උඩ කොටස විතරක් තියෙන වෙලාවක කොහොමද ත්‍රිකෝණ හොයන්නේ කියලා ක්‍රම දෙකක් කියලා දුන්නා. මම ආයෙ ඔයාලට ක්‍රම දෙක මතක් කරන්නම්. කොහොමද පළවෙනි ක්‍රමේ උඩ කොටස හොයාගන්න විදිය කොහොමද? කුඩා ත්‍රිකෝණවල අගයන් එකතු කරනවා. මෙන්න මේවට දාපු අපි අගයන් තියෙනවනේ. දැන් මෙන්න මේකේ නම් 1 2 3 4. උඩට 4ක් තියෙන කුඩා ත්‍රිකෝණ 4ක්. දැන් මේකේ තියෙන්නේ 2යි. එහෙනම් ඒ ඉලක්කම් ටික තමයි එකතු කරන්නේ. කොහොමද එකතු කරන්නේ? 1 එකතු කිරීම 2 සමානයි කීයද? 3යි. අපි දෙවෙනි ක්‍රමයට කරා කොහොමද? මේ කුඩා ත්‍රිකෝණවල තියෙන විශාලම අගය කීයද? 2. ඊට වැඩිය එකක් වැඩි සංඛ්‍යාව, ඒ කියන්නේ 3 ගුණ කරලා බෙදනවා 2කින්. කීයද උත්තරේ එන්නේ? 2 3 6යි. 6 2කින් බෙදුවහම 3යි. ඔයාලට මේ එකතු කිරීම කරනවට වැඩිය ලේසි පුතේ මෙන්න මේ දෙවෙනි ක්‍රමයට හදන එක. මොකද මේ ක්‍රමයට හදන්න ගිහිල්ලා ඔයාලට එක ඉලක්කමක් හරි මග ඇරුණොත් මොකක් හරි ඒ වගේ දෙයක් වුණොත් ඔයාලගේ ගාන සම්පූර්ණයෙන්ම වර්ධින්න පුළුවන්. දැන් මෙතන මේ 1 2 කියන ඉලක්කම් දෙක විතරක් හින්දා හොඳයි. දැන් මෙතන තිබුණා නම් ඔයාලට මීටත් වැඩිය සංකීර්ණ විදිහට කියන්නේ උඩට කුඩා ත්‍රිකෝණ 6ක් 7ක් නැත්නම් 10ක් විතර එන විදිහට උඩට තිබුණා නම් ඔයාලා එකතු කරන් යද්දි ඉලක්කමක් දෙකක් මගේ අරෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදී පුතේ ඔයාලගේ උත්තරය වර්ධිනවා. ඒ හින්දා මේ ක්‍රමේ නම් වැඩි භාවිතා කරන්න එපා. මෙන්න මේ ක්‍රමයට ගණන් හදනව නම් ඔයාලා ගොඩක් සාර්ථකයි. හරි පුතේ. දැන් අපි මේ ඉරෙන් උඩ කොටස හොයාගත්තා. දැන් මේ ඉරෙන් පහළ කොටස හොයාගන්නත් ඕනේ. ඒක හදන්නෙත් පුතේ මේ විදිහටම තමයි. අපි ඒ කොටසත් මේ විදිහට එකතු කරලා ගමු. එකතු කරලා සමාන වෙන ගුණ කරලා දෙකෙන් බෙදලා ගමු. කොහමද? ඒකේ තියෙන ලොකු සංඛ්‍යාවක් 2. ඒක වැඩි කරා 3ෙන් බෙදුවා 2කින්. කීයද උත්තරේ? 3යි. හරි පුතේ. දැන් අපි ඒ කොටස හොයාගත්තනේ. දැන් මේ මුළු චතුරස්‍රය ඇතුළෙම තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න අපි මේ උඩයි යටයි කොටස් දෙකේ ත්‍රිකෝණ හොයාගත්තනේ. ඒ දෙක එකතු කරන්න ඕන. කොහොමද කරන්නේ? එකතු කරන්න ඕන. 3 එකතු කිරීම 2. 3 එකතු කිරීම 3 සමානයි කීයද? 6යි. දැන් උත්තරේ හරිද පුතේ? නෑ. උත්තරේ හරි නෑ. මේ උත්තරේට තව කොටසක් එකතු වෙන්න ඕන. දැන් අපිට බැලුමට මේ විදිහට බලලා හරි මේ එකතු කරා. හරි ගාන ඉවරයි. ගාන හදලා ඉවරයි කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ගාන හදලා ඉවර නෑ පුතේ. මේකට තව කොටසක් එකතු කරන්න ඕන. කොහොමද කරන්නේ? මේකට බලන්න මේ රේඛාවෙන් උඩ කොටස හරි යට කොටස හරි ඔයාලා කැමති කොටසක් තෝරගන්න. මේ කොටසක බලන්න කොටස් කීයකට බෙදලා තියෙනවද කියලා. මේ රේඛාවෙන් උඩු පැත්ත කොටස් කීයකට බෙදලා තියෙනවද? කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලා තියෙනවද? 2කටයි. එහෙනම් පුතේ මෙන්න මේ ආපු උත්තරේ 6ට එකතු කරන්න ඕන 2ක්. කීයද එතකොට? 8යි. පුතේ මේ තියෙන රූප සටහන ඇතුලේ ත්‍රිකෝණ තියෙනවා 8ක්. බලන්න. 1 2 3 4. හරිද? මේ ලොකු ත්‍රිකෝණේ 5යි. මේ ත්‍රිකෝණේ 6යි. මේ ත්‍රිකෝණේ 7යි. මේ ත්‍රිකෝණේ 8යි. උත්තරේ හරි නේද පුතේ? ඔයාලට තේරුණාද ඒ කොටස? හරි. ඒක පැහැදිලි මදි නම් බලමු ඊට වැඩිය ලොකු රූපෙට ගිහිල්ලා. තුන්වෙනි රූපේ අපි ඒක බලමු. කොහොමද පුතේ? උඩ ක්‍රමයට හදා යනකොට අපි මුලින්ම මේකට අංක කරගමු. 1 2 3 4. යට කොටසට අංක කරගමු. 1 2 3 4. හරි. කොහොමද හදන්නේ? දෙවෙනි ක්‍රමයට හදාගෙනමු අපි. විශාලම සංඛ්‍යාව 4. මේ කුඩා ත්‍රිකෝණ කොටස් වලට අංක කරගෙන ගියාම අපිට ලැබෙන ලොකුම ඉලක්කම කීයද? අංක 4. හරිද? ඒ අංක 4 ගුණ කරනවා ඊට වැඩිය එකක් වැඩි අනුයාත පදෙන්. කීයද? 4 නම් 5. පුතේ මෙතන වැරදිලා හරි 6 තිබුණා නම් කීයද ගන්න ඕන අපි? 7. ඒ විදියට
ඊට වැඩිය එකක් අනුයාත පදයෙන් ගුණ කරනවා. ඒක බෙදනවා දෙකෙන්. ඊතර පුතේ මෙතන උත්තරේනේ කීයද? 4 වරක් 5 20යි. 20 බෙදීම 2 සමානයි 22කින් බෙදුවම 10යි. යට කොටසට ඒ විදිහටම ගාන හදා ගන්න ඕන. නැත්තම් ඔයාලට මේ කොටස පේන හින්දා මේ ආපු උත්තරේ දෙකෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. වැඩි හොඳට මම ඒ කොටසත් මේ විදිහටම හදන්නම්. විශාලම සංඛ්‍යාව 4 වැඩි කරා ඊට එකක් වැඩි පදයෙන් බෙදුව දෙකෙන් සමානයි 10යි. කොහොමද 10 ආවේ? 4 වරක් 5 20යි. 20 දෙකෙන් බෙදුවාම 10යි. හරි පුතේ. මේක ඊළඟ පියවර අපේ. කොහොමද ඊළඟ පියවරට යන්නේ? මෙන්න මේ කොටස් දෙකට ආපු ත්‍රිකෝණ සංඛ්‍යා දෙක එකතු කරනවා. කීයද? 10යි 10යි එකතු කරා. කීයද? 20යි. ඊට පස්සේ පුතේ මෙන්න මේ රේඛාවෙන් උඩ කොටස ත්‍රිකෝණ කීයකට කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලා තියෙනවද? 4කට. එහෙනම් මේකට එකතු කරනවා පුතේ 4ක්. එතන උත්තරේ කීයද? 24යි. ඔයාලට තේරුණා කියලා මං හිතනවා පුතේ. මේක නොතේරෙන්න හේතුවක් නැහැ. ඔයාලට තේරෙන්න ඕන. හරිම සරලයි මේක. බැලු බැලමටම සංකීර්ණ ගානක් විදිහට තිබුණට සංකීර්ණ නෑ පුතේ. මේක හරි සරලයි. දැන් ඔයාලට තේරෙනවනේ. මෙතන තිබුණේ ඔයාලට මුල් කොටස් ටික තේරුණා. අවසාන ටිකනේ තේරුන්නේ නැත්තම් තේරුන්නේ නැත්තේ. ඒ කොටස බලා ගන්න පුතේ. මේ උඩ රේඛාවෙන් උඩ කොටස ත්‍රිකෝණ කීයකට බෙදලා තියෙනවද? කුඩා ත්‍රිකෝණ දෙකකට. එහෙනම් අපිට මෙන්න මේ කොටස් දෙකේ ත්‍රිකෝණවල එකතුවට ආපු ගාන ඒකට එකතු කරනවා දෙකක්. මොකද කුඩා ත්‍රිකෝණ දෙකකට බෙදිච්ච හින්දා. ඊට පස්සේ එන උත්තරේ තමයි මේ සම්පූර්ණ චතුරස්‍රය ඇතුලේ තිබිච්ච ත්‍රිකෝණවල එකතුව. මෙතන තිබුණා කියන්නකො පුතේ 5. කුඩා ත්‍රිකෝණ 5කට බෙදලා තිබුණා කියන්නකො. කුඩා ත්‍රිකෝණ 5කට බෙදලා තිබුණනම් කොහොමද? මම මෙතනින් අඳින්නම්. කුඩා ත්‍රිකෝණ 5කට බෙදලා තිබුණා. එහෙම වුණොත් කොහොමද ගන්නෙ? හරි පුතේ. මම ඊට වැඩිය පොඩක් ලොකු රූපයක් ඇඳගත්තා. කුඩා ත්‍රිකෝණ 5ක් නෙමේ ඊට වැඩි සංඛ්‍යාවක් තියෙන චතුරස්‍රයක් තෝරගත්තා. දැන් මේකේ හොයමු අපි කොහොමද කීයක් ත්‍රිකෝණ තියෙනවද කියලා. බලන්න මේකේ මේ රේඛාවෙන් උඩ කොටසේ කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලා තියෙනවද කියලා. බලන්න. 1 2 3 4 5 6. ඔන්න මම තෝරගත්ත ඊළඟ රූපේ උඩ කොටස තියෙනවා රේඛාවෙන් උඩ ත්‍රිකෝණ 6කට බෙදිලා. හරිද? අපි හදමු කොහොමද මේක හදන්නේ කියලා බලා ගන්න. හදමුකෝ. දෙවෙනි ක්‍රමයට හදනවා මම. බලන්න පුතේ. මේ තියෙන රූපේ වැඩිම අගය ආවේ කීයද? 6. ලියාගත්ත 6. ඒක ගුණ කරනවා ඊට වැඩිය එකක් වැඩි පදෙන්. කීයද ඊට වැඩිය එකක් වැඩි පදේ? 7. ඒක බෙදනවා දෙකෙන්. හරිද? හරි. 6 වරක් 7 කීයද? 42යි. 42 බෙදනවා දෙකෙන්. 42 දෙකෙන් බෙදුවම කීයද? 21යි. පුතේ මෙන්න මේ රේඛාවෙන් උඩ කොටසේ ත්‍රිකෝණ තියෙනවා 21ක්. දැන් ඊට පහළ කොටසේ ත්‍රිකෝණ ගාන හොයන්න ඒත් ඒ ක්‍රමයටම හදා ගන්න ඕනේ. කොහොමද? ඒ තියෙන්නේ පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. කුඩා ත්‍රිකෝණ 6කට කැඩලා තියෙනවා. එහෙනම් අපි ඉස්සර වෙලාම ලියා ගන්නවා 6 6ට වැඩි එකක් වැඩි පදෙන් ගුණ කරා බෙදුව දෙකෙන්. 6 වරක් 7 42යි බෙදුව දෙකෙන් උත්තරේ 21යි. හරි. දැන් ඊළඟ පියවර අපේ. දැන් පළවෙනි පියවර ඉවරයි. ඊළඟ පියවර. ඊළඟ පියවර විදියට අපි පුතේ මෙන්න මේ කොටස් දෙකේම ආපු ත්‍රිකෝණ සංඛ්‍යාව එකතු කරනවා. ඒ කියන්නේ 21යි මේ 21යි එකතු කරා. 21යි 21 එකතු කරාම කීයද? 42යි. හරි. 42ට අපි එකතු කරන්න ඕන පුතේ. මෙතනින් ගාන නවතින්නේ නැහැ. ඒකට තව එකතු කරන්න තියෙන කොටසක් අවසාන පියවර. ඒකට අපි එකතු කරන්න ඕන පුතේ මෙන්න මේ රේඛාවෙන් උඩ
ත්‍රිකෝණ කීයකට කැඩලා තියෙනවද? රේඛාවෙන් උඩ හරි පුතේ මෙන්න මේ රේඛාවත් එක්ක ත්‍රිකෝණ කීයකට කඩන්න පුළුවන්ද කියන එක තමයි බලන්න. බලන්න පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6යිනේ. එහෙනම් පුතේ ඒ 6 මේකට එකතු කරනවා. කීයද? 42ට 6ක් එකතු කරාම 48යි. පුතේ මේකේ උත්තරේ එන්නේ 48යි. මේකේ තියෙනවා ත්‍රිකෝණ 48ක්. ඔයාලට තේරුණා නේද? දැන් මේකේ තිබුණේ කොටස් දෙකකට විතරක් කැඩලා හින්දා 6ට එකතු කරේ 2ක්. එතකොට පුතේ මෙන්න මේකේ කොටස් 1යි 2යි 3යි 4කටනේ කැඩලා තියෙන්නේ. ඒ හින්දා අපි 20ට එකතු කරා 4ක්. දැන් මේකේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6කට කැඩලා තිබිච්ච හින්දා අපි 42ට එකතු කරා 6ක්. ඒතර උත්තරය ආවා 48. පුතේ මෙන්න මේ විදියට තමයි මේ විදියට රූපයක් ආවොත් ඔයාලට ත්‍රිකෝණ ගාන හොයන්න කියලා මේ විදියට තමයි විසඳන්නේ. හරි සරලයි. වැඩි හිතන්න නැතුව මේ ගණන් හදාගන්න පුළුවන් ඔයාලට. හරි පුතේ. මම ඊළඟට ඔයාලට මේ කොටස ඉවරයි. ඊළඟට ඔයාලට කියලා දෙන්න යන්නේ ඊළඟ කොටස. මම ඔයාලට ඊළඟට කියලා දෙන්නේ මෙන්න මේ කොටස. හරිද? මේ කොටස බලන්න රූප තියෙන විදිය. පුතේ මේ රූප වලට ගොඩක්ම සමානයිනේ. හැබැයි මේ රූපෙ නෙමෙයි තියෙන්නේ. අපි එතකොට මේ රූපේ ගණන් හදපු විදියට, ඒ කියන්නේ මේ රූපේ ත්‍රිකෝණ ගණන් හොයපු විදියට අපිට බෑ මේ රූපවල ත්‍රිකෝණ ගණන් හොයන්න. තේරුණාද? මොකද මෙතන තියෙන පුතේ චතුරස්‍රයක හැඩයක්. චතුරස්‍රයක හැඩයක් දීලා ඉවර වෙලා ත්‍රිකෝණ ගාන අහලා තියෙනවා. හැබැයි පුතේ මෙතන චතුරස්‍රයක හැඩයක් නෙමෙයිනේ දීලා තියෙන්නේ. ඒතර මේකේ හොයන ක්‍රමේ මේ හොයපු ක්‍රමේ නෙමෙයි. වෙනස්. හරිද? ඒ කියන්නේ පුතේ පියවර කිහිපයක් අඩුවෙන් තමයි මේ කොටසට ඕන වෙන්නේ. මේ කොටසට පියවර කිහිපයක් වැඩියෙන් ගිහින් තියෙනවා. ඔයාලට ඒක තේරෙයි මං කියලා දුන්නාම. බලන්නකෝ. මේක බලන්න. මේකේ පුතේ මෙන්න මේ රේඛාවත් එක්ක තමයි අපි ගණන් හදාගෙන යන්නේ. මෙන්න මේ රේඛාවත් එක්ක. බලන්න කොහොමද හදන්නේ කියලා. මේ රේඛාවත් එක්ක ගණන් හදද්දි පුතේ අපි ත්‍රිකෝණ ගාන ඉස්සරලා වෙන් කරගමු. 1යි 2යි. මේ රේඛාවත් එක්ක ගණන් හදද්දි ඒකේ කුඩා ත්‍රිකෝණ ගාන වෙන් කරගමු. 1යි 2යි. හරි පුතේ. මේ රූප දෙකට අපි වෙන වෙනම හොයමු ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා. බලන්න පුතේ උඩ රූපේ. මම දෙවෙනි ක්‍රමයට තමයි මේකෙත් ගාන හදන්නේ. බලන්න පුතේ. ලොකුම ගාන කීයද? කුඩා ත්‍රිකෝණ බෙදාගෙන ගියාම අපිට ආපු ලොකුම අගය කීයද? 2. 2 වැඩි කරනවා ඊට එකක් වැඩි පදෙන්, කියන්නේ 3 බෙදනවා 2කින්. සමානයි කීයද? 2 වරක් 3 6යි. 6 2කින් බෙදුවාම 3යි. යට කොටසත් ඒ වගේම තමයි. බලන්න. ලොකුම සංඛ්‍යාව 2, 2ට එකක් වැඩි පදෙන් ගුණ කරා බෙදුව 2කින්. කීයද? 6 2කින් බෙදුවාම 3යි. පුතේ මේක අරගේ තරම් හිත ඉන්න දෙයක් නෑ. අර කලින් රූප සටහන් වල තරම් මේ වගේ හිත ඉන්න දෙයක් නැහැ. ඔයාලට මේකේ තියෙන්නේ මෙන්න මේ ආපු අගයන් දෙක උඩ ත්‍රිකෝණ සංඛ්‍යාවයි යට ත්‍රිකෝණ සංඛ්‍යාවයි එකතු කරන්න විතරයි. ඒ කියන්නේ 3ට එකතු කරනවා මෙන්න මේ 3. එතකොට කීයද පුතේ? 6යි. ඔයාලට මේ රූප සටහන ඇතුලේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව 6යි. පුතේ මේක හරි සරලයි. මම ඔයාලට කිව්වනේ රූප සටහන බැලුවටම සංකීර්ණ වුණාට හදන්න ගියාම හරිම ලේසියි කියලා. එතකොට මෙන්න මේ රූප සටහන. ඔයාලා හිතන්නේ කොහොමද හදන්නේ? ඒත් ඒ විදිහටම තමයි. පුතේ මම ඔයාලට විනාඩියක් දෙන්නම්. ඔයාලා මේක මට හදලා බලන්න. මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම්. මේක හදාන්න බලන්න. විනාඩියක් කාලයක් දෙන්නම්.
හරි පුතේ. මම හිතනවා ඔයාලා ඒ ගාන හදන්න නැති කියලා. බලමු ඔයාලා හදපු උත්තරේ හරිද කියලා බලන්න. මේ රේඛාවත් එක්ක තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව කුඩා ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගමු අපි ඉස්සර වෙලා 1යි 2යි 3යි 4යි. 4කට බෙදලා තියෙනවා. ඔන්න කුඩා ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගමු අපි. කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලාද කියලා හොයාගත්තා. දැන් මෙන්න මේ ත්‍රිකෝණ ඇතුලේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ ගාන හොයාගන්න යන්නේ. කොහොමද? විශාල සංඛ්‍යාව 4 4 වැඩි කරා ඊට එකක් වැඩි පදෙන් ඒ කියන්නේ 5 බෙදුවා 2කින් සමානයි 4 5 20යි 20 දෙකෙන් බෙදුවාම 10යි. හරි. පහළ කොටස බලමු. 1 2 3 4 කුඩා ත්‍රිකෝණ 4කට කැඩලා තියෙනවා. ඒ ත්‍රිකෝණ හතරෙන් විශාලම අගය 4 4 වැඩි කරා ඊට එකක් වැඩි පදෙන් 5න් බෙදුව 2කින් සමානයි 4 5 20යි 20 බෙදුවාම 2කින් 10යි. හරි. අවසාන පියවරයන් දෙකයි තියෙන පුතේ මේකේ. අවසාන පියවර මේ ආපු අගයන් දෙක එකතු කරා. 10 එකතු කිරීම 10 සමානයි 20යි. හරිද පුතේ? තේරුණාද? ඔයාලගේ උත්තර හරිද? හරිද ඔයාලගේ උත්තර? හරි. පුතේ මේක ඔයාලට පුළුවන් මේ විදියට. මෙන්න මේ කොටසමනේ පුතේ පහළට තියෙන්නේ. වෙනසක් නැහැනේ. දැන් මේ කොටස 4ක් ඇවිල්ලා මේ කොටස 5ක් මේ කොටස 6ක් වගේ එහෙම නැහැනේ. එහෙම මේ වගේ තියෙන වෙලාවකට ඔයාලට පුළුවන් මේක දෙකෙන් ගුණ කරලා ගන්න. හරිද? හරි. නැති අවස්ථාවක් ආවොත් මේ ක්‍රමයටම හදලා එකතු කරලා ගන්න. හරි පුතේ. ඒ කොටස ඔයාලට තේරුණා කියලා හිතනවා. මේ රූප සටහන් ඔයාලා ඇඳලා වෙනම අභ්‍යාසගත වෙන්න. ආයෙම මේව හදලා බලනකොට ඔයාලට හොඳට තේරෙනවා කොහොමද මේ රූප සටහන් ආවොතින් ත්‍රිකෝණ සංඛ්‍යා ටික හොයාගන්නේ කියලා. හරි පුතේ. ඊළඟ කොටස අපේ මෙන්න මේ ත්‍රිකෝණවල මෙන්න මේ රූප සටහන් වල තියෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන එක තමයි අපේ ඊළඟ වැඩේ. බලමු පුතේ. ඔයාලට මේක කොහොමද හිතෙන්නේ? අමාරු ඇතිනේ. ගොඩක් අමාරුයි වගේ නේද? බලමු අපි කොහොමද මේක විසඳගන්නේ කියලා. හරි. මම ඔයාලට කතා කරන ඊළඟ ගාන ඇවිල්ලා 6 වෙනි ගාන. 6 වෙනි රූප සටහන. හරි පුතේ. බලන්න. පුතේ මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් ආවොත් ත්‍රිකෝණයක් දීලා ඒ ත්‍රිකෝණය ඇතුළේ තවත් කුඩා ත්‍රිකෝණ දීලා ආවොත් ඔයාලා මේව විසඳන්න තියෙන්නේ එක ක්‍රමයක්. කොහොමද දන්නවද? අර ක්‍රම එහෙම් පිටින්ම පැත්තකට කරා. දැන් මේක වෙනස්ම ක්‍රමයක්. මේ ක්‍රමේ කරන්නේ පුතේ බලා ගන්න. ඉස්සර වෙලා මේ ත්‍රිකෝණ ඇතුලේ තියෙන කුඩා ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගත්තා. හැබැයි පුතේ මෙන්න මේවා වගේ හොයන ක්‍රමයක් නෙමෙයි මේක. මේක වෙනස්, ටිකක් වෙනස්. මේකේ ඇතුලේ තියෙන කුඩා ත්‍රිකෝණ සංඛ්‍යාව හොයාගත්තා. මේකේ මෙන්න මෙහෙම විතරක් මේකට විතරක් අංක දාලා හරියන්නේ නැහැ. මේ උඩත් කොටසක් තියෙනවානේ. ඒ හින්දා මේ කුඩා ත්‍රිකෝණ වලට අංක කරගමු මුලින්ම. බලා ගන්න. 1 2 3 අවසානට මම මැදින් තියෙන කුඩා ත්‍රිකෝණයට අංක කරගත්තා 4. හරිද? ත්‍රිකෝණ කීයද? කුඩා ත්‍රිකෝණ 4යි. හරිද? ඊට පස්සේ මේක කරන්නේ අපි බලා ගන්න දැන් අපි මේ ලියාගත්ත ත්‍රිකෝණවල කුඩා ත්‍රිකෝණ ටික වෙන් කරගෙන ගියාම අපිට ආව ලොකුම අගය කීයද? 4. අපි පැත්තකින් ලියාගමු 4යි. ඊට පස්සේ පුතේ බලන්න මෙන්න මේ කුඩා ත්‍රිකෝණي ඇරුණාම අපිට තියෙන ඊළඟට මේ ලොකු ත්‍රිකෝණي විතරයි නේද? නේද? හා. එහෙනම් මේ 4ට එකතු වෙන කුඩා ත්‍රිකෝණ 4ට එකතු කරා මෙන්න මේ ලොකු ත්‍රිකෝණي. එකතු කරා 1. 4ට එකතු කරාම කීයද? 5යි. පුතේ මෙන්න මේ රූප සරහන ඇතුලේ තියෙන මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව ඇවිල්ලා 5යි. හරිද? ඔයාලට වෙනස් උත්තර පේනවද? මේකට පුතේ වෙනස් උත්තර නැහැ. උත්තරේ තියෙන්නේ 1යි. ඒක තමයි මේක. හරිද? හරි. අපි ඊළඟ කොටස බලමු. කොහොමද? මුලින්ම කුඩා ත්‍රිකෝණ ටිකට අංක කරගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි
7යි. හරිද? හරි. කුඩා ත්‍රිකෝණ කීයක් ආවද අපිට? 7යි. හරි. එහෙනම් ඒකට එකතු කරන්න ඕන අපි මේ කුඩා ත්‍රිකෝණ ඇරුණාම අපිට මෙන්න මේ ආව ත්‍රිකෝණ සම්පූර්ණ එක ඊළඟට මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය ආවා. එතකොට මේ කුඩා ත්‍රිකෝණ ඇරුණාම අපිට ලොකු ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1යි 2යි. මෙන්න මේ ත්‍රිකෝණේ මේ ලොකු ත්‍රිකෝණේ 2යිනේ. එහෙනම් මේ 7ට එකතු කරනවා පුතේ අපි 2ක්. 4 2ක් එකතු කරාම 9යි. පුතේ මේකේ මුළු ත්‍රිකෝණ ගාන 9යි. දැන් හදිසියෙන්වත් පුතේ මෙන්න මෙහෙම හිතන්නකෝ. මේකට මෙන්න මෙතෙන්ටත් ඉරක් ගහලා. මෙන්න මෙහෙමත් ඇවිල්ලා ඔයාලට තිබුණ කියන්නකෝ. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණ මේ 7 කියන කුඩා ත්‍රිකෝණෙන් ඔයාලට බෙදිලා තිබුණ කියන්නකෝ තව එකකට. එතකොට අපි මේක අංක කරන්නේ කොහොමද? දැන් මේ කුඩා ත්‍රිකෝණයට 7 කියලා වැටුණා නම් එහෙනම් මේක 8 මේක 9 මේක 10. හරිද? එතකොට කුඩා ත්‍රිකෝණ 10කට කැඩිලානේ. එතකොට අපි මෙතනින් ලියා ගන්න වෙනවා 10 කුඩා ත්‍රිකෝණ 10යි කියලා. එහෙම වුණා නම් ඒකට එකතු කරන්න වෙන්නේ. එතකොට පුතේ මේකේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ විදිහට අපිට ගන්න පුළුවන්. මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ, මේ ලොකු ත්‍රිකෝණේ, මේ ලොකු ත්‍රිකෝණේ. එතකොට ත්‍රිකෝණ කීයද? 1යි 2යි 3යි. එහෙනම් පුතේ මේ 10ට එකතු කරනවා අපි 3ක්. එහෙම වුණා නම් අපේ උත්තරේ එන්නේ 13යි. හැබැයි පුතේ මේ කොටස එහෙම බෙදිලා තිබුණ නැති හින්දා මේ රූප සටහනේ උත්තරේ 9යි. නැති වුණා නම් මං කිව්වා ඔයාලට මේ වගේ බෙදලා තිබුණා නම් ඒ උත්තරේ ගන්න විදිය තමයි කියලා දුන්නේ. පුතේ මේ වගේ ඕනම රූප සටහනක මුලින් කරන්න ඕන අපි මම මේ කොටස මකනවා. මුලින් කරන්න ඕන අපි පුතේ තියෙන කුඩා ත්‍රිකෝණ ගාන හොයාගන්න එක. මේක හරි ලේසි තේරුම් ගත්තාම මුලින් කරන්න ඕන තියෙන කුඩා ත්‍රිකෝණ ගාන හොයාගන්න එක. මම මේ අංක කරා වගේ අංක කරගෙන ත්‍රිකෝණ ගාන හොයාගන්න. ඊට පස්සේ අපිට ත්‍රිකෝණ ගාන කීයද කියලා නවනේ. ඒ කොටසට එකතු කරන්න ඕන මෙන්න මේ සම්පූර්ණ වෙලා තියෙන ලොකු ත්‍රිකෝණ තියෙන්නේ. ආන් ඒ ත්‍රිකෝණ ටික. මේ කැබලි වලට කැඩිච්ච ත්‍රිකෝණ නෙමේ ලොකු ත්‍රිකෝණ ටික. දැන් මේක අපි ගණන් කරපු හින්දා මෙන්න මේ ත්‍රිකෝණේ මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණේ දෙක විතරයි අපි එකතු කරන්නේ. එතකොට ත්‍රිකෝණ දෙකක් එකතු කරා. කුඩා ත්‍රිකෝණ වලට කැඩිච්ච ගානට එකතු කරා මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණ දෙක. උත්තරේ 9යි කියලා අපිට ආවා. හරි ලේසි පුතේ මේක. මේ ක්‍රමය හොඳට ඔලුවට දාගන්න. ඒතර මේ වගේ ගානක් හදනවා වලට හරි ලේසි. තේරුණා කියලා මං හිතනවා. හරි පුතේ. ඊළඟට අපි අපේ 8 වෙනි ගාන හදමු. බලන්න රූප සටහන හොඳට බලා ගන්න. මේ කොහොමද හදන්නේ කියලා හිතන්න. හොඳට බලා ගන්න. පුතේ මේ දිහේ තියෙන චතුරස්‍රය. පේනව නේද? චතුරස්‍රයක් ඇතුලේ තියෙන ත්‍රිකෝණ ගාන තමයි අපිට හොයන්න කියලා කියන්නේ. හරිද? හොඳට රූප සටහන බලා ගන්න. පුතේ මේ ක්‍රමය වෙනස්. මේ හදපු ක්‍රමයට අපිට ඒක හදන්න බෑ. හරිද? මේක අපි ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට තමයි හදන්නේ. කොහොමද බලන්න? අපි මේක මේ දීපු රූප සටහනේ තියෙන කුඩා ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් අංක කරගමු අපි ඉස්සර වෙලා. බලන්න. 1 2 3 4. කුඩා ත්‍රිකෝණ කීයද? 4යි. හරි පුතේ අපි කුඩා ත්‍රිකෝණ ගාන මුලින් ලියාගත්තා. හරිද? ඒ කුඩා ත්‍රිකෝණ ගාන පුතේ අපි ගුණ කරනවා දෙකෙන්. ඇයි දානොත් දෙකෙන් ගුණ කරන්නේ? ඒක සම්මතයි. අනිවාර්යෙන් මෙන්න මේ ආපු කුඩා ත්‍රිකෝණ ගාන දෙකෙන් ගුණ කරන්න ඕන. ඒතර උත්තරේ කීයද අපිට එන්නේ? 8යි. දෙවරක් 4 8යි. පුතේ මෙන්න මේ චතුරස්‍රය ඇතුලේ තියෙනවා ත්‍රිකෝණ 8ක්. බලන්න පුතේ ත්‍රිකෝණ 8ක් තියෙනවද කියලා? දැන් මේ ටික ඔයාලා ගණන් කරානේ 4යි. බලන්න ඊට පස්සේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා? 4 ඇරුණාම 5යි මේකයි 6යි. මේකයි 7යි. මේකයි 8යි. ඒ ත්‍රිකෝණ තියෙනවද? නැහැ. ත්‍රිකෝණ කීයද එතකොට? 8යි. හරි නේද? මේ චතුරස්‍රය ඇතුලේ තියෙන ත්‍රිකෝණ ටික කුඩා ත්‍රිකෝණ ටික ගණන් කරගත්තා.
ඒක දෙකෙන් ගුණ කරා. ඇයි දෙකෙන් ගුණ කරන්නේ? ඒක සම්මතයි. දෙකෙන් ගුණ කරාම උත්තරේ එනවා 8ක්. ඒතර මේ කොටස ඔයාලට තේරුණා. බලන්න ඊට වැඩිය පොඩ්ඩක් සංකීර්ණ කොටසකට ගිහිල්ලා. පුතේ මෙන්න මේ කොටසේ මේකෙන් බලන්න. මේකෙම ඔයාලට තිබුණ කියනකො මෙන්න මෙතනින් මෙහෙම රේඛාවකින් රූපය ආයමත් බෙදලා. හරිද? මෙන්න මෙතනින් ආපහු රේඛාවකින් රූපය ආයමත් බෙදලා. එහෙම වුණා නම් පුතේ මේක ඇතුලේ කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලා තියෙනවද? ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8. කුඩා ත්‍රිකෝණ කීයකට බෙදලාද? 8කට. එහෙම වුණා නම් පුතේ ඒ 8ත් ගුණ කරනවා 2කින්. ඇයි ඒ? දෙකෙන් ගුණ කරන එක සම්මතයි. එහෙනම් 8 වරක් 2 කීයද? 16යි. එහෙම වුණා නම් පුතේ මේ චතුරස්‍රය ඇතුලේ ත්‍රිකෝණ 16ක් තියෙනවා. තේරුණාද? හරි. ඔයාලට තේරුණා කියලා මම දන්නවා. ඔයාලට ඒක තේරෙනවා. බලන්න පුතේ මේක හදන ක්‍රම දෙක වෙනස් වෙලා තියෙන හේතුව බලන්න. මේකත් චතුරස්‍රයක්. මේකත් චතුරස්‍රයක්. ඇයි වෙනස් වෙන්න හේතුව? බලන්න පුතේ මේ රේඛා ඇඳලා තියෙන විදිය. මේකේ රේඛා ඇඳලා තියෙන තවත් ත්‍රිකෝණයක් හැදෙන්න පුළුවන් විදියට. පේනවනේ? තවත් ත්‍රිකෝණයක් හැදෙන්න පුළුවන් විදියට මේකේ රේඛා ඇඳලා තියෙනවා. හැබැයි මේක එහෙමද? මේ හැඩේ නෙමෙයි නේද? බලන්න. හරියටම මෙන්න මේ ලක්ෂ යා කරලා රේඛා ඇඳලා තියෙන්නේ. කොටස් දෙකක්. ඒක හින්දා තමයි මේක හදන ක්‍රමය වෙනස් වෙලා තියෙන්නේ. ඒතර මේක හදන්නේ තියෙන කුඩා ත්‍රිකෝණ ගාන වෙන් කරලා හොයාගත්තා. ඒ ත්‍රිකෝණ ගාන දෙකෙන් ගුණ කරා උත්තරේ ගත්තා. හරිද? හරි. පහළ රූපෙට එමු. බලන්න ඒක හදන්නේ කොහොමද කියලා. ඒකත් ඒ විදිහම තමයි පුතේ. බලන්න මේක කුඩා ත්‍රිකෝණ වලට ටක් ගාලා කුඩා ත්‍රිකෝණ තියෙන සංඛ්‍යාව හොයාගමු. බලන්න 1 2 3 4 5 6 7 8. බලන්න 8යි. කුඩා ත්‍රිකෝණ කීයද? 8යි. එහෙනම් 8 ලියාගත්තා. සම්මත දෙකෙන් ගුණ කරා. උත්තරේ කීයද? 16යි. පුතේ මේ ඇතුළෙනුත් තව එකක් තියෙනවා බලන්න. ඇතුළෙනුත් රූපයක් තියෙනවා. හරිද? මේකත් බය වෙන්න දෙයක් නෑ පුතේ. මේකත් අංක කරගන්න බලන්න. මේක අංක කරන්න නැතුව හදන්න ලේසි. හැබැයි අංක කරගන්න බලන්න ඔයාලට තේරෙන්නේ ඒක. 1 2 3 4 5 6 7 8. ඒක ඇතුළේ කීයක් තියෙන්නේ? 8යි. කුඩා රූප කුඩා ත්‍රිකෝණ රූප 8ක් තියෙනවා. සම්මත දෙකෙන් ගුණ කරා උත්තරේ 16යි. හරිද? එතකොට මේක පුතේ උත්තරේ ගන්න මෙන්න මේ දෙකම මේ ආපු උත්තර දෙකම එකතු කරන්න. 16 එකතු කිරීම 16 කීයද උත්තරේ? 32යි. කීයද පුතේ ත්‍රිකෝණ කීයක් තියෙනවද? 32ක් තියෙනවා. තේරුණාද? මම ඔයාලට කිව්වනේ මෙච්චර අංක කර කර දඟලන්න දෙයක් නැහැ. මොකද මෙන්න මේ තියෙන රූපේ සම්පූර්ණයෙන්ම අහුවෙලා තියෙනනේ. මේ රූපෙම කුඩා රූපයක් නෙමෙයි තියෙන්නේ. ඒ හින්දා පුතේ ඔයාලට මේ ආපු උත්තරේ, ඒ කියන්නේ මේ ආපු 16 උත්තරේ දෙකෙන් ගුණ කරලා උත්තරේ ගත්තත් ඔයාලට ලේසි. මේව ඉක්මනට අඩුම වෙලාවකින් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ළමයි මෙන්න මේ විදිහට හදන්න. මොකද බලන්න රූපෙට අක් ගාලා හරියටම බලාගන්න රූපෙ මොන විදිහටද තියෙන්නේ, කොහොමද අපිට මේක හදන්න පුළුවන් කියලා ටක් ගාලා ඔලුවට දාගත්තම මේ විදිහට හදලා ලේසිම උත්තරේ ගන්න පුළුවන්. නැති වුණොත් ඔයාලට මේ ක්‍රමයට හදන්නත් පුළුවන්. හැබැයි හදනකොට ටිකක් වෙලා යනවා. හරිද? Tamanට දීපු රූපෙත් එක්ක හදන ක්‍රමේ Taman ලේසි ක්‍රමයකට හදන්න දැනගන්න ඕන. හරිද? හරි. තේරුණාද ඔයාලට ඒක? තේරුණ නැති වුණා නම් මට කමෙන්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙන තැන් තියෙනවා නම් මම ඔයාලට ආයේ ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ප්‍රශ්න තියෙන තැන් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියන්න. හරි පුතේ. ඊළඟ රූපේ. වෙලාව වැඩිපුර යන හින්දා මම ඔයාලට ඉක්මනට කියලා දෙන්නේ. හරි පුතේ. ඊළඟ රූපේ බලන්න. මේ රූපේ මේ කලින් කතා කරපු රූප වගේ නෙමෙයි. වෙනස්. බලන්න කොහොමද හදන්නේ කියලා. ඔයාලට හදන ක්‍රමයක් හිතා ගන්න පුළුවන්ද බලන්න. දැනට කතා කරපු රූප වලින් ටිකක් හරි සංකීර්ණ රූපයක් තියෙනවනම් බැලුමට රූප සංකීර්ණයි. හැබැයි කතා කරපු හැම රූපයක්ම
ළමයින්ට වැඩිය වෙහෙස මහන්සියලා හදන්න තියෙන ගණන් නෙමෙයි ඉක්මනට හදලා උත්තරයක් ගන්න පුළුවන් ගණන්. හැබැයි පුතේ මෙන්න මේක පොඩ්ඩක් සංකීර්ණයි. බලන්න ඔයාලට තේරෙනවද කියලා හදන ක්‍රමයක් හිතා ගන්න පුළුවන්ද කියලා? මං කියලා දෙනවා දැන්. හරි. බලමු. පුතේ මේකේ මුලින්ම කරගන්නේ අපි මේ කතා කරන 10 වෙනි ගාන. මම ඔයාලට අද දවස් ඇතුළත රූප සටහන්, ගණිත රූප සටහන් 11ක් සාකච්ඡා කරලා තියෙනවා. හරිද? 11ක් සාකච්ඡා කරලා තියෙනවා. බලන්න කොහොමද මේක හදන්නේ කියලා මම කියලා දෙනවා. පුතේ මුලින්ම මේක අපි කරගන්න ඕන මෙන්න මේ රේඛාව තියෙනව නේද? මෙන්න මේ රේඛාව නැත්තම් මේ රේඛාව. මෙන්න මේ රේඛා දෙකෙන් එකක් අපි තෝරගන්න ඕන. මේ රේඛාව, මේ රේඛාව. මොකක් හරි එකක් තෝරගන්න. හරිද? තෝරගෙන පුතේ මේ රේඛාවට සම්බන්ධ වෙලා තියෙන ත්‍රිකෝණ තියෙන්නේ. මේ ත්‍රිකෝණ ටික නෙමෙයි. මෙන්න මේ ත්‍රිකෝණ ටික. හරිද? හරිද? ඒ ත්‍රිකෝණ ටික අංක කරගන්න. මේ කලින් ඒවා අංක කරා වගේ මෙන්න මේ වගේ කලින් ඒ වගේ කුඩා ත්‍රිකෝණ ටික අංක කරා වගේ මේකෙත් මේ කුඩා ත්‍රිකෝණ ටික අංක කරගන්න. 1 2 3 4. බලන්න කොහොමද හදන්නේ කියලා. පුතේ මෙන්න මේ පේලිය විදියට පේලි වශයෙන් තමයි අපි මේ ගාන හදාගන්නේ. මේ පේලිය බලන්න ඉස්සරළම අපිට තියෙන අංක කීයද? 1. හැබැයි පුතේ මේ පේලිය ගණන් කරනකොට අපි මෙන්න මේ එකට මේ දෙක එකතු කරලා තමයි මේ පේලිය ගණන් කරන්නේ. බලන්න 1 එකතු කිරීම 2 සමානයි කීයද? 3යි. බලන්න පුතේ මේ පේලිය ගාන හරියට ආවද කියලා? 1යි 2යි 3යි. ත්‍රිකෝණ තුනක් ආව නේද? හරි. ඒක කරන්නේ කොහොමද? මේ උඩින් තිබිච්ච ගානට මේ ගාන එකතු කරා. දැන් ඔයාලට මේ ත්‍රිකෝණ එනව නේද? ඒ ත්‍රිකෝණ එනකොට ඒකට එකතු කරන්නේ උඩින් තිබිච්ච 1යි ඊට පස්සේ තිබිච්ච 2යි ඊට පස්සේ තියෙන 3යි. එකතු කරලා තමයි ඔයාලට උත්තරේ ගන්න. හරිද? තේරුණාද? කීයද එතකොට එන්නේ? 1යි 2යි 3යි 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 6යි. ඊළඟ කොටස ගන්නකොට ඒක කොහොමද? දැන් ඔයාලට මං කියලා දීපු දේ තේරුණා. කොහොමද? පුතේ ඔයාලා ඉස්සර වෙලා එක මෙතනින් ලියාගත්තේ නැතිනවට කමක් නැහැ. ඔයාලට මේ පැත්තෙම තියෙන මේ පැත්තෙම තියෙන ඉලක්කම ඉස්සරහා ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදියට. 4 ලියාගත්තා. 4ට වැඩි එකක් අඩු එක 3, ඊට වැඩි එකක් අඩු එක 2, ඊට වැඩි එකක් අඩු එක 1. හරිද? මේ පිළිවෙලට ලියා ගන්න පුළුවන්. හරිද? ඔයාලට ඒ ක්‍රමයේ ලේසි නම් ඔයාලා මේ පිළිවෙලට ලියා ගන්න. මේ ක්‍රමයේ ලේසි නම් ඔයාලා මේ පිළිවෙලට ලියා ගන්න. ඕන මේ පිළිවෙලට ලියා ගත්තොත් ඔයාලට ලේසි වෙයි කියලා මං හිතනවා. මොකද අවසන් මේ තියෙන ඉලක්කමත් එක්ක ලියාගෙන ගියාම ඔයාලට ඉලක්කම් පැටලෙන්නේ නැතුව ලියා ගන්න පුළුවන් වෙයි. ඒකතු කරලා බලන්න කීයක් එනවද කියලා? 10ක් එනවා. හරිද? පුතේ මේ ඉලක්කම් ටික අපි එකතු කරන්න ඕන. මේ තියෙන 10යි, මෙතන ආපු 6යි, මේ ආපු 3යි, මේ ආපු 1යි එකතු කර ගන්න ඕන. ඔක්කොම. හරි. ඔක්කොම එකතු කරාම කීයක් එනවද පුතේ? මේ තියෙන 1යි 3යි එකතු කරාම කීයද? 4යි. 4යි 6යි එකතු කරාම කීයද? 10යි. 10යි 10යි 20යි. හරිද? එකතු කරාම කීයක් ආවද? 20ක් ආවා. හරි පුතේ. ඊළඟ පියවර. පුතේ මෙන්න මේ ආපු ඉලක්කම් ටික අපි වෙනම පේලියට ලියා ගන්න. ඒ ආපු ඉලක්කම් ටික විතරයි. 1 ආවා, 3 ආවා, 6 ආවා, 10 ආවා. පුතේ මේ ටික ඔයාලා මෙහෙම කේලට උඩට ඒ කියන්නේ මම මේ ලියාගෙන තියෙනවා වගේ පිළිවෙලට නැතුව පිළිවෙලට මෙහෙම ලියාගෙන තිබුණා නම් ඔයාලට මෙහෙම ආය අමුතුවෙන් ලියා ගන්න ඕන වෙන්නේ නැහැ. ඒ කොටසම තියෙනවා. හරිද? ඔන්න මේ විදිහට ලියාගෙන බලන්න මම කරන දේ. පුතේ මේ අවසාන එකේ ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ මේ යටටම ලියාගත්ත ඉලක්කමේ ඉඳලා පටන් ගන්න. ඒක කරන්නේ කොහොමද? අනිවාර්යෙන් මේ ආපු පිළිවෙලටම තමයි ලියා ගන්න ඕන. ඊට පස්සේ මේ යටම එකෙන් පටන් ගන්න. පටන් අරගෙන අවසානයේ කපන්න. කියන්නේ මේ මෙතන තියෙන එක කපන්න. ඊට උඩ එක ඉතුරු කරා. ඊට උඩින් කායි කැපුවා. ඒ කියන්නේ අවසානයකින් පටන් අරන් එකක් ඇර එකක් කපාගෙන යන්න. පළවෙනි එක කැපුවා ඉතුරු කරා. ඊළඟ එක කැපුවා ඉතුරු කරා. තව උඩින් ඉලක්කම තිබුණා. ඒකත් කැපුවා. ඒ කියන්නේ එකක් ඉතුරු කරලා දෙපැත්තෙන් තියෙන දෙක කපනවා. ඔයාලට තේරුණා මං හිතන්නේ මං කියපු එක. එකක් ඇර එකක් කපාගෙන යන්න.
ඊට පස්සේ ඉතුරු වෙන ගාන තියෙනව නේද ඔයාලට? සංඛ්‍යා දෙක ඉතුරු වෙච්ච කැපුම් නැති ඒක එකතු කරන්න. 6ට එකක් එකතු කරාම කීයද? 7යි. හරිද? කීයද? 7යි. පුතේ මෙන්න මේ දෙක එකතු කරන්න ඊට පස්සේ. මේ 20යි මේ 7යි එකතු කරන්න. 20යි 7යි එකතු කරන්න. කීයද එතකොට? 27යි. පුතේ මේ රූප සරහන ඇතුලේ ත්‍රිකෝණ 27ක් තියෙනවා. තේරුණාද? ත්‍රිකෝණ 27ක රූපයක් තමයි ඔයාලට මේ පේන්නේ. පුතේ මෙන්න මේ අගෙන් අපිට ආවේ මෙන්න මේ සමන්න. මෙන්න මේ අගෙන් අපිට ආවේ මෙන්න මේ තියෙන පේලි සංඛ්‍යාව ඇතුලේ තියෙන ත්‍රිකෝණ ටික විතරයි. හරිද? මේ පේලියක කීයක් ත්‍රිකෝණ තියෙනවද කියන එක විතරයි ඔයාලට මෙන්න මේ සංඛ්‍යාවෙන් ආවේ. ඊට පස්සේ අපි මේ ක්‍රමයට හොයාගන්නේ මේක ඇතුලේ තියෙනවනේ තව ලොකු ත්‍රිකෝණ හැදිලා මේ බලන්න තියෙනවනේ සම්පූර්ණ ත්‍රිකෝණේ තියෙනවා ආයෙ මෙන්න මේ ත්‍රිකෝණේ තියෙනවා මේක ඒ වගේ අපිට නොපෙනි ත්‍රිකෝණ ටිකක් තියෙන ලොකු ත්‍රිකෝණ ටිකක් ඒ කොටස තමයි අපි මේ හොයාගත්තේ ඊට පස්සේ මේ ආපු වගේට ඒ කොටස එකතු කරලා තමයි සම්පූර්ණ ත්‍රිකෝණ ගාන හදාගන්නේ පුතේ මම ඔයාලට පැහැදිලි වෙන්න තවත් මේකේ ලොකු රූප සරහනක් ඇඳ ගන්න පොඩ්ඩක් ඉන්න. හරි පුතේ මේ රූප සරහන බලන්නකෝ. මම ඔයාලට දැන් කලින් කියලා දුන්න රූප සරහනට වැඩිය පොඩ්ඩක් සංකීර්ණ රූප සරහන. මම ඔයාලට කලින් කියලා දීපු රූප සරහන මොකද්ද? මේ තියෙන්නේ. මම ඔයාලට කලින් කියලා දීපු එක. බලන්න ඊට වැඩිය පොඩ්ඩක් සංකීර්ණ විදිහට මම ඇඳා. රූප සරහන පැහැදිලිවම දෙන්න සමා වෙන්න. කලබලයට ඇඳේ. බලමු කොහොමද කියලා. හදන්නේ කොහොමද කියලා. මම ඔයාලට කියලා දුන්නා. පළවෙනියට මොකද කරන්නේ? මේ රේඛාවත් එක්ක තියෙන ත්‍රිකෝණ ටික ගණන් කරගත්තා. ගණන් කරගන්න 1 2 3 4 5. ත්‍රිකෝණ කීයද? ත්‍රිකෝණ 5ක් තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න මොකද කරන්න කියලා. මම ඔයාලට කිව්වා පිළිවෙලට ලියා ගන්න. මේවා පිළිවෙලට ලියා ගන්න දැන් මේ පැත්තට. මම පැහැදිලිව ලියන්නම් කලින් සැරේ පැහැදිලි මදි හින්දා ඔයාලට එක මේ වගේ පැහැදිලි මදි හින්දා මේ සැරේ හරියට පැහැදිලිව ලියලා දෙන්න. බලන්න මම යට එකේ ඉඳන් ලියන්න. හරිද? මුලින් තියෙන කීයද අපිට? 5. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයට අපිට වැටිච්ච ඉලක්කම තමයි අංක 5. හරිද? 5 ලියාගත්ත මුලින්ම. 5ට වැඩිය එකක් අඩු අංක ලියාගත්ත 4 මේ සේරම එකතු කරන එක කරන්න පුතේ. ඊට වැඩි එකක් අඩු එක 3 ඊට වැඩි එකක් අඩු ඉලක්කම ඊටත් වැඩි එකක් අඩු ඉලක්කම ඊටත් වැඩි එකක් අඩු ඉලක්කම එකතු කරා. කීයද? 5 නම් 5ට පස්සේ 4 4ට පස්සේ 3 ඊට පස්සේ 2 ඊට පස්සේ 1 මේ ටික එකතු කරා. උඩ එකේ කොහොමද එන්නේ? 4 ඊළඟට 3 ඊළඟට 2 ඊළඟට 1 එකතු කරා. උඩ එකේ කොහොමද එන්නේ? 3 ඊට පස්සේ 2 ඊට පස්සේ 1 එකතු කරා. මේකේ කොහොමද එන්නේ? 2 ඉලක්කමයි 1යි විතරයි. මේකේ කොහොමද එන්නේ? 1 විතරයි. හරි. එකතු කරගෙන ලියා ගන්න පුතේ. 1 1 ඊට පස්සේ 2 1 එකතු කරාම 3යි ඊට පස්සේ 3යි 2යි 5යි 5යි 1යි 6යි ඊළඟට මෙතන 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 1යි 10යි මෙතන කීයද 5යි 4යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 1යි 15යි හරි පුතේ මේ ටික එකතු කරා මම ඔයාලට කිව්වනේ මුලින්ම කරන්නත් මොකද්ද මේ ආපු උත්තර ටික එකතු කරන එක එකතු කරන්න කීයක් එනවද බලන්න 1යි 3යි 4යි 4යි 6යි 10යි 10යි 5යි 15න් 5යි එකක් ඉතුරුයි ඊට පස්සේ 1යි 1යි 2යි 2යි මේ ඉතුරු වෙච්ච 1යි 3යි කීයද 35යි හරිද හරි පුතේ ඊළඟට කරන එක මම දැන් ඔයාලට කිව්වා කොහොමද කරන්නේ 35 කියන අපේ උත්තරයක් ආවා අපි මෙතන ලියාගමු මේ ටික එකතු කරාම ආපු 35
හරිද? ඊට පස්සේ කොහමද ගන්නෙ? අවසානකේ ඉඳලා එකක් කැපුවා එකක් ඉතුරු කරා. ඊළඟ කැපුවා ඊළඟ ඉතුරු කරා. එකක් අර එකක් කපාගෙන යන්න ඕන. කොහොමද කපන්නේ? 15 කැපුවා 10 ඉතුරු කරා. 6 කැපුවා 3 ඉතුරු කරා. 1 කැපුවා. ඉතුරු වෙලා තියෙන කීයද අපිට දැන්? 10යි 3යි. 10යි 3යි එකතු කරාම කීයද? 13යි. එකක් අර එකක් කපලා අපිට ආපු උත්තර ටික මුලින්ම කපන්නේ අවසානට තියෙන එක. ඊට පස්සේ ඉතුරු කරා ඊළඟට තියෙන එක කැපුවා. ඊළඟට ඉතුරු කරා ඊළඟට තියෙන එක කැපුවා. ඒ විදිහට කපාගෙන ගිහිල්ලා ඉතුරු වෙච්ච ඉලක්කම් දෙක එකතු කර ඉලක්කම් ටික එකතු කරා එනවා උත්තරේ 13යි. පුතේ මේ 35ට ඒ 13 එකතු කරා. හරිද? 35ට 13ක් එකතු කරාම කීයද? 5යි 3යි 8යි 3යි 1යි 4යි. කීයද? 48යි. හරිද? පුතේ මේ තියෙන රූපේ තියෙන සම්පූර්ණ ත්‍රිකෝණ සංඛ්‍යාව මුළු ත්‍රිකෝණ සංඛ්‍යාව ඇවිල්ලා 48යි. ගත්ත හැටි වලට තේරුණාද 48? පුතේ මේ 35 කියන්නේ මේ එක පේලියකට තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව. මේ එක පේලිවල ත්‍රිකෝණ ටික එකතු කරාම එන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි මේ කියන 35. මේ 13 කියන්නේ පුතේ මෙන්න මේ විදියට එනවනේ ත්‍රිකෝණ. මෙන්න මේ ත්‍රිකෝණ ලොකු ත්‍රිකෝණ එන්නේ කුඩා ත්‍රිකෝණ එකතු වෙලා හැදිච්ච ලොකු ත්‍රිකෝණ. ආන් ඒ සංඛ්‍යාව තමයි මේ 13 කියලා කියන්නේ. පුතේ මේ දෙකම එකතු කරාම තමයි මේ සම්පූර්ණ රූපයේ ඇතුලේ තියෙන ත්‍රිකෝණ සංඛ්‍යාව එන්නේ. ඒ විදියට අපිට උත්තරේ ගන්න පුළුවන් 48 කියලා. මේ රූප සරහන ඇතුලේ තියෙන ඔයාලට ත්‍රිකෝණ 48ක්. හරි පුතේ. මම ඔයාලට අද සාකච්ඡා කරපු ත්‍රිකෝණ ආශ්‍රිත ගැටලු ටික තමයි මේ තියෙන්නේ. මම අද ඔයාලට ලොකු කොටසක් කියලා දුන්නා, ඉගෙනුවා. මම ත්‍රිකෝණාශ්‍රිත ගැටලු ටික ඔයාලට උගන්වලා ඉවරයි. තවත් කොටස් මම හිතන්නේ මම ඔක්කොම ටික ඉගෙනුවා කියලා ඔයාලට. හරි පුතේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු චතුරස්‍ර ආශ්‍රිත ගැටලු ටික. ඒ කියන්නේ සමචතුරස්‍ර සෙවීම, ත්‍රිකෝණාශ්‍ර සෙවීම, චතුරස්‍ර සෙවීම, ඒ වගේ ඒ විදිහේ ගැටලු ටිකක් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. කොහොමද චතුරස්‍ර ආශ්‍රිතව ගැටලු දුන්නාම චතුරස්‍ර සංඛ්‍යා හොයන්නේ, චතුරස්‍ර ගාන හොයන්නේ කොහොමද කියන එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි පුතේ. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවට එන්න bell icon එකත් click කරලා තියාගන්න. ගැටලුවක් මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න. හරි පුතේ. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට චතුරස්‍ර ආශ්‍රිත ගැටලු ටික කියලා දෙනවා කොහොමද ඒවා හදන්නේ කියලා. හරි පුතේ. හැමෝටම තෙරුවන් සරණයි.